හායි එන්න අපි ගෑවිච්ච තැන කන්න පුළුවන් ඉස්ස කරි එකක් හදමු. ඒ වගේම තව පොඩි රහසක් කියන්නද? මේක හදන්න යන්නේ විනාඩි 10ක් වගේ පොඩි වෙලාවක්. එන්නකෝ අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් ටිකක් දාගන්නවා. තෙල් ටික රත් වුණාට පස්සේ ඒකට හීනියට කපාගත්ත සුදු ලුණු බික් 6කුයි, කරපිංචා ටිකකුයි, ගම්මිරිස් ටිකකුයි, කහ චුට්ටකුයි, රස අනුව ලුණුයි දාගන්නවා. දාලා මේ ටික සුවඳ එනකන් ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊට පස්සේ ටෙම්පරාදු එක හොඳට කොටා ගන්නයි හදන්නේ. මේ වගේ හොඳ පේස්ට් එකක් එනකන් හොඳට කොටා ගන්න ඕනේ. දැන් අර ටෙම්පරාදු එක හදාගත්ත භාජනයේටම මං ඉස්ස ටික දාගන්නවා. දාලා සාමාන්‍ය ගින්දරේ ඉස්ස ටික බැද ගන්න ඕනේ. ඉස්ස ටික බැදෙද්දි එන්නේ මාරම සුවඳක්. මම මාරම ආසයි මේ සුවඳට. දැන් බැදීගෙන එන ඉස්ස ටිකට මං හීනියට කපාගත්ත ලුණු ගෙඩියක් දාගෙන ඉස්ස එකත් එක්ක ටෙම්පරාදු කරගන්නවා. ටෙම්පරාදු වුණාට පස්සේ ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට පොල් කිරි දාගන්න. දැන් අර කලින් කොටාගත්ත පේස්ට් එක තියෙන්නේ. ඒකත් මේකට දාගෙන ටිකක් කලවම් කරන් උයාගන්න තමයි තියෙන්නේ. ලුණු රස බලලා මේ වෙලාවේදී ලුණු මදි නම් දාගන්න. වැඩි කරගන්න එපා. මොකද කලින් කොටාගත්ත පේස්ට් එකටත් ලුණු දැම්මනේ. මෙන්න තියෙනවා මගේ රසම රස ඉස්ස කරි එක. ඇත්තටම මේක මාරම රස රෙසිපි එකක්. ඔයාලට ඉක්මනටම හදාගන්නත් පුළුවන්. වෙන කිසිම කරි එකක් ඕනේ නැතුව මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. එහෙනම් try කරලා බලන්න ඔයාලත් අනිවාර්යයෙන්ම. රස බලලා මට කමෙන්ට් කරන් යන්න. එහෙනම් ගිහින් එන්න. bye bye.